මම හසල් නිදුවර මම 2025 වර්ෂයේ වාණිජ්‍ය අංශයේ තමයි ෆස්ට් බෙල්ට සහභාගී වුණේ. මගේ පාසල අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය. මගේ රිසල්ට් එක A2යි B1යි. රෑන්ක් ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක 93, සෙට් ස්කෝර් එක 1.8යි 4යි 6යි 8ක්. මම accounting වලට රමේෂ් සර්ගේ තමයි මුල ඉඳලම ආවේ. සර්ගේ ඉතාමත් හොඳ වැඩපිළිවෙලක් තිබ්බා අපිට සබ්ජෙක්ට් එකේ මුල ඉඳලම අගට වෙනකම්ම. සර්ගේ පේපර්ස් ටික මට හුඟක් උපකාරී වුණා මේ රිසල්ට් එකට යන්න. සර්ගේ තියරි රිවිෂන් සේරම ඉතාමත් පැහැදිලිව අපිට තේරුණා කියලා දෙන ඒවා. විෂය පාවීමක් වුණේ නැහැ කොතනකදීවත්. සර් උගන්වන ඉගෙනීම් රටාවත් එක්ක විෂය ඉගෙන ගන්න හුඟක් ආසයි තුනා. මම සර්ගේ දිනපතාම පන්ති ආවා. පේපර්ස් හැම එකක්ම වගේ ලිව්වා. ක්ලාස් කට් කරන එක නම් ඇත්තටම කරේ නැහැ. යාළුවොත් එක්ක එකතු වෙලා වැඩ කරා. හුඟක්ම මට උපකාරී වුණේ අර යාළුවන්ට කියලා දෙනදී ඒ දේ මට හුඟක් අර අනිත් පැත්තට හම්බුණා. යාළුවොත් අන්තිමටම කොහොම හරි එකතු වෙලා හැමෝම වැඩ කරා. පාස් පේපර්ස් ටික සේරම ආයි මම මුල ඉඳලා අගටම වෙනකම්ම කරා. සර් කරලා විතරක් නිකන් හිටියේ නෑ. ගෙදර ගිහිල්ලත් ආයිත් ඒ රිවයිස් කර මේ ගණන් ටික හැදුවා. සර් දෙන පේපර්ස් ටිකත් ගෙදර ගිහිල්ලා ඉවර වෙලා ආයිත් වැරදි මොනවද ඒවයි අඩුපාඩු මගින් මොනවද වෙලා තියෙන්නේ කියලා ඉවරලා බලලා ඉවර වෙලා ආයිත් මුල ඉඳලා ඉවරලාම පේපර්ස් ටික හොඳට ලිව්වා. මේ වගේ ප්‍රතිඵලයකට යන්න ඉතින් සර් තමයි මට හුඟක්ම උදව් කරේ. අපිට A-level විභාගය අතරතුර රටටම අපදාතත්වයකුත් ඇති වුණා. අනිත් ගුරුවරු accounting විෂයන් උගන්වන ළමයින්ව අත්හැරියත් රමේෂ් සර් අපිව සෙකන්ඩ් පේපර් එකේ දවස් වෙනකම්ම අත්හරින්න නැතුව ඔන්ලයින් ක්ලාස් කරලා ඉවර වෙලා අපිට අමාරු තැන් මොනවද ඔන්ලයින් ක්ලාස් එකේදීත් ළමයින්ගෙන් අහලා ඉවර වෙලා අමාරු තැන් මොනවද තව ඒවා විස්තරාත්මකව අපිට කියලා දීලා ඉවර වෙලා අන්තිමටම මේ වගේ විශිෂ්ට ප්‍රතිඵලයකට අපි සර්ට අපිව ගෙනියන්න පුළුවන් වෙන ගැන හරිම සතුටුයි. අලුතෙන් එකතු වෙන නංගිල මල්ලටත් කියන්න තියෙන්නේ ඕගොල්ලෝ හරිම දැනට accounting වලට මේ එකතු වෙලා තින්නේ. ඕගොල්ලන්ගේ accounting ප්‍රතිඵලය ගැන සර් වගේ කියනවා. සර් ඉතාම හොඳ වැඩපිළිවෙලක් තියෙන ගුරුවරයෙක් මම දැකපු ආකාරයට ඕගොල්ලෝ මේ පන්තිට ඇවිල්ලා බලන්න. තවත් විශිෂ්ට ප්‍රතිඵලයකට යන්න රමේෂ් සර් වැඩපිළිවෙලත් එක්ක එකතු වෙන්න.